දෙවියන් වහන්සේට කළ යුතු පූජාව නම් බිඳුනා වූ සිතක්ය. දෙවියන් වහන්ස බිඳුනා වූ තැලුණා වූ සිතක් ඔබ සුළු කොට නොසිතනසේක. ගීතාවලිය 51 වන පරිච්ඡේදයේ 17 වන පදය. අද දවසේ ඔබගේ පාදයට පහනක් මාවතට එලියක් වූ ආශිර්වාද වචනය ලෙස ලැබී තිබෙනවා. දාවිත්තුමා ඔහුගේ ජීවිතයේ සිදුවෙච්ච වැරදි නිසා හදවතේ ගැඹුරින් පසුතැවිලා දෙවියන් වහන්සේ ඉදිරියේ නම්‍යශීලීතාවෙන් එම අවස්ථාවක මේ පරිච්ඡේදය ලියනවා. දෙවියන් වහන්සේට පූජාව වටිනවා. මොන වගේ පූජාවක්ද වටින්නේ? උන්වහන්සේට සමහරලාට අපි බොහෝ වෙලාවක් යාඥා කරනවා, නමස්කාර කරනවා, අපි සභාවට යනවා. හැබැයි උන්වහන්සේ මේ බාහිර පූජාවට වැඩිය අපේ හදවත, සත්‍ය හදවත, තැලුණු බිඳුණු නම්‍යශීලී හදවත උන්වහන්සේ බලනවා. බිඳුනා වූ සිතක් කියලා කිව්වොත් අපි සියල්ල අහිමි වෙලා පැත්තකට වැටිලා ඉන්න හදවත නෙමෙයි. Tamanගේ වැරදි පිළිගත්ත අහංකාරයේ උඩඟුකම අපි ළඟ තියෙන තත්ත්ව තරාතිරම් අතාරපු හදවත දෙවියන් වහන්සේ බලනවා. දෙවියන් වහන්සේගේ කරුණාව අවශ්‍යයි කියලා විශ්වාස කරන හදවත දෙස ස්වාමින් වහන්සේ බලනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි හැම කෙනෙක්ම පරිපූර්ණ මිනිස්සුෝ නෙමෙයි. අපි බොහෝ කාරණා එක්ක වැටිලා, කඩාගෙන බිඳිලා, අපි බොහෝ වෙලාවට පරාජිත මනසකින් ඉන්නකොට අපි පසුතැවෙනවා නම් ස්වාමිනී ඔබ වහන්සේ මට කරුණා කරන්ට කියලා අපි උන්වහන්සේ වෙතට කියනවා නම් ඒ බිඳුනා වූ තැලුණා වූ සිත උන්වහන්සේ කිසිසේත්ම සුළු කොට සිතන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපිව නැවත උන්වහන්සේ ගොඩනගනවා. මොකද අපි හැමෝම පරිපූර්ණ මනුෂ්‍යයන් නෙවෙයි. උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ අපේ නම්‍යශීලී යටහත් පහත් හදවත. අපි කොච්චර වැරදි කළා තිබුණත් අපි උන්වහන්සේ ඉදිරියේ සමාව අරගෙන පසුතැවිලි වෙලා සත්‍යතාවයෙන් උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේගේ කරුණාව අප කෙරෙහි පැමිණ අපිව සියල්ලෙන් නිදහස් කොට නැවත යථා තත්ත්වයටපත් කරනවා. අපේ හදවතින් අපි අහලා බලමු. මගේ හදවත දෙවියන් වහන්සේ ඉදිරියේ සත්‍යතාවයෙන් තියනවාද? නම්‍යශීලීද? පසුතැවිලි වෙන හදවතක් මට තියනවාද? අන්න එහෙනම් ඔබ ස්වාමින් වහන්සේට යහපත් පූජාවක් ඉෂ්ට කළා තියෙනවා. අපි උන්වහන්සේට යාඥා කරමු. ප්‍රේමවන්ත ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අපි ඉල්ලනවා ස්වාමිනී අපේ හදවත අහංකාර උඩඟු යටහත් පහත්කමක් නැති හදවතක් නෙමෙයි. ඔබ වහන්සේ ඉදිරියේ නම්‍යශීලීතාවෙන් සත්‍යතාවෙන් ඔබට විවෘත වුණ හදවතක් අපට දෙන්න. අපි වැරදි අඳුනාගෙන ඔබ වහන්සේ වෙතට හැරෙන්න අපිට උදව් කරන්න. මොකද ඔබ වහන්සේ බිඳුණු හදවත් සුළු නොකරන දෙවියන් වහන්සේ. නැවත ඔබේ කරුණාවෙන් අපිව ගොඩනගන්නට යේසුස් වහන්සේගේම බලවන්ත නාමයෙන්. ආමේන්. අද දවසෙත් වචනේ ඔබට ආශිර්වාදයක්ම වේවා. ඔබට සුබ දවසක්. ජේසුස් පිහිටයි.